Good morning friends. කිසිම දවසක තමන්ගේ වාසියකට කිසිම ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා කිසිම දෙයක් විකුණන්න යන්න එපා. හරි. මමත් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ප්‍රොඩක්ට් එකක් වික්කා. මට මාසෙට ලක්ෂ 2කමාරක සැලරි එකක් දුන්නා මාකටිං සඳහා. ඒකට මම තේරුම් ගත්තා එක අවස්ථාවකදී මේක මෙතනින් එහාට විකුණලා හරියන්නේ නැහැ. බයිසිකල් වගේ 3 wheel වගේ දෙයක් නෙමෙයි. එහෙම හම්බ කරන්න බෑ. හරි. 3 wheel වගේ බස් වගේ වෑන් වගේ හයර් එකක් දුවන්න පුළුවන් හැමදාම විකුණන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මට තේරුණා. එදායින් පස්සේ මට තේරුණා මිනිස්සු අමාරුවේ වැටෙනවා. මේ ප්‍රොඩක්ට් එක අරගෙන ඉවරලා ඒගොල්ලන්ට එතනින් එහාට යන්න විදියක් නැහැ කියලා. එදා ඒ ආයතනෙන් අයින් වුණා. ලක්ෂ 2කමාරත් එපා. වාගේ ප්‍රොඩක්ට් එකත් එපා. ඔයා පුළුවන් නම් තනියම විකුණන්න. ඒ වුණාට එයා ඒක කරගෙන යනවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මට සතුටුයි. මට එහෙම සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. ලක්ෂ 2කමාරක් නෙමෙයි ලක්ෂ 5ක් දුන්න මට ඕනේ නැහැ. සාමාන්‍ය අපේ ආගමේ තියෙනවා හම්බ කරන්න ඕන සිස්ටම් එක. පොලියට දෙන්න බෑ. මිනිස්සු රවට්ටලා හම්බ කරන්න බෑ. චීටින් කරන්න බෑ. පොලියට දෙන්න බෑ. පොලියට ගන්න බෑ. මම ඒක අනිවාර්යයෙන්ම ඒක ෆලෝ කරනවා. මොකද මම හම්බ කරන සල්ලි මම කණ්ඩ දෙන්නේ මගේ ළමයින්ට. හරි. ඒක හින්දා අසාධාරණ විදියට හම්බ කරපු සල්ලි වලින් කෝටි ගාණක් හම්බ කරලා සැපවින්දත් එක විනාඩියකින් පුළුවන් ඒ හැම දෙයක්ම නැති කරන්න. ඒකට හොඳම උදාහරණය තමයි ඊයේ පෙරේද ආපු ගම් වතුර. කෝටි ගාණක් සල්ලි හම්බ කරපු මිනිස්සු අවුරුදු 25ක් විතර හම්බ කරපු මිනිස්සු මට යාළුවෙක් හම්බුණා. එයාත් මට කිව්වා මචං මම අවුරුදු 25න් මේ බිස්නස් එක පටන් ගන්නෙ. අද වෙනකොට මට අවුරුදු 45යි විනාඩි 20යි කොත්මලේ ඩෑම් එක ඇරියේ මගේ මුළු සේසතම විනාශ වුණා කියලා. ඒක හින්දා හම්බ කරාට කමන්නේ සාධාරණ විදිහට හම්බ කරන්න මිනිස්සු රවට්ටන්න එපා. මිනිසුන්ට චීටින් කරන්න එපා. හරි. එතකොට හැමදාටම ඒ සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්. සුබ දවසක්.